දවසේ අලුත්වන පුවත් දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. පසුගිය 3 වෙනි දින ගිනි ගැනීමකට ලක් වූ සෙනහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ හිමිකරු අඟුරුවාතොට පොලිසිය මගින් අත්අඩංගුවටගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 11 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. ඊයේ දිනේදී එම නඩුව යලි කැඳ වූ අවස්ථාවේදී හොරණ මහේස්ත්‍රාත් ලක්මිනි විධානගමගේ මහත්මියගේ නියෝගය මත ඉසුරු අනුෂ්ක මහතා ඒ කියන්නේ ලොකු අයියා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණා. එම නඩුව නැවත ජූනි මාස 25 වෙනිදා කැඳවීමටත් නියමිත වෙනවා. ඉතින් මේ සම්බන්ධව පසුගිය දිනවල දැඩිව කතා බහට ලක්ුණේ සෙනහසේ කැදැල්ලේ හිමිකරු කාටත් හිතැති ලොකු අයියා සිරගත වීම සම්බන්ධයෙන් ඔහුගේ හිතවත් පාර්ශවය විසින් එයට විරුද්ධව ප්‍රකාශ පවා සමාජ මාධ්‍ය හරහා නිකුත් කිරීමට පියවරගෙන තිබුණා. ඉතින් ඒ වගේම වැඩිහිටි නිවාසයේ සිටි පාර්ශවයන් විසින් ඇත්තටම ලොකු අයියා ගැන ගොඩක් කට්ටිය හොඳ මිස නරක කීවේ නැහැ. ඒ වගේම එම වැඩිහිටි උදවියගේ නිවෙස්වල පාර්ශවයන් විසින් විවිධ මත දරනු ලැබුවා. කෙසේ නමුත් ලොකු අයියා මෙම වැඩිහිටි නිවාසය ගිනිබත් වන අවස්ථාවේ වැඩිහිටි පිරිසෙන් යම් පිරිසක් දම්වැල් දමා ගැටකසා තිබෙන අයුරු ගැන වැඩිහිටි අයගේ පාර්ශවයන් විසින් යම් ප්‍රකාශ නිකුත් කර තිබුණා. කෙසේ නමුත් මෙම වැඩිහිටි නිවාසය සඳහා වැඩිහිටි පිරිස බාරගන්නා අවස්ථාවේදී යම් මුදලක් අය කරත් මාසයක් පාසා ඔවුන් 35000ක මුදලක් ලබා දෙන බවත් වැඩිහිටි පිරිසෙන් නිවෙස්වල පාර්ශවයන් ප්‍රකාශ නිකුත් කර තිබුණා. කෙසේ නමුත් සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ජනප්‍රියත්වයක් තිබූ ලොකු අයියා ගැන ගොඩක් අය විවිධ මත දරනු ලැබුවා. කෙසේ නමුත් නඩුව අවසන් වනතුරු ලොකු අයියා වැරදිකරුද නිවැරදිකරුද කියා කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි. ඉතින් ඇත්තටම සමාජ මාධ්‍ය හරහා නම් ඔහු ගැන යම් ප්‍රතිරූපයක් මැවී තිබෙනවා. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න.